ආයුබෝවන් හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මම අද අරගෙන ආවේ ජූනි මාසයේ අස්වස්ම මුදල් වැටෙන දිනය පිළිබඳව ඔයගොල්ලන්ව දැනුවත් කිරීමට සහ රජයෙන් ලබා දෙන තවත් දීමන රසක් පිළිබඳව දැනුවත් කිරීමට. ඉතින් මම අද වීඩියෝ එකෙන් කියනවා ජූනි මාසයේ අස්වස්ම මුදල් වැටෙන හරිම දිනය සහ සයිට් එකට වැටෙන දිනය සහ බැංකුවට යන දින ඒ දින දෙක පිළිබඳව ඔයගොල්ලන්ව දැනුවත් කරනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවොත් දැනගන්න share කරන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. ඉතින් මම ඔයගලන්ට වීඩියෝ එක පටන් ගද්දිම කිව්වා වගේ ජූනි මාසයේ අස්වැසු මුදල් මේ මාසයේ වැටෙන දිනය පිළිබඳව තොරතුරු ලැබිලා තියෙනවා. ඉතින් ඊට කලින් ඔයගලන්ට කියන්න ඕනේ ඔයගොල්ලෝ දෙවෙනි අධීරය අයදුම්කරුවෙක් නම් දෙවෙනි අධීරයට ජූනි මාසයේ අස්වැසු මුදල් ලැබීමට නියමිතව තිබෙනවා. ඉතින් බොහෝ දුරට ජූනි මාසයට අස්වැසු මුදල් ලැබෙයි. ඉතින් මම ඔයගලන්ට ඒක ගැන හරිතවුරල් ලැබුණු වහාම වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඒ කියන්නේ ඔයගලන්ට ජූනි මාසයේ අස්වැසු මුදල් ලැබෙනවද නැද්ද? කීයක් හම්බ වෙනවද? ඒ විස්තර මම ඔයගලන්ට වෙන වීඩියෝ එකකින් අරගෙන එන්න. ඉතින් ඔයගලන්ට ඒ විස්තරය කියන්න තියෙන්නේ එච්චරයි. ඉතින් ඔයගලන්ට අනිත් අයට ජූනි මාසයේ මුදල් පිළිබඳව ගත්තාම සයිට් එකට තව ඉදිරි දින කිහිපෙදී සයිට් එකට මුදල් වැටෙයි. නමුත් මුදල් බැංකුවෙන් ටිකක් පරක්කු වෙයි. මොකද සයිට් එකට වැල්ලා දවස් ගාණක් යනවා මේක අප්ඩේට් වෙන්න. ඉතින් එහෙම අප්ඩේට් වෙලා තමයි බැංකුව යන්නේ. මොකද ඒ දවස් ගාණ අප්ඩේට් වෙන්න ඕන හින්දා එහෙම අප්ඩේට් වෙලා තමයි බැංකුව යන්නේ. ඒකයි පරක්කු වෙන්නේ. ඉතින් ඕගොල්ලෝ ඒ ගැන බයක් තියාගන්න එපා. මොකද ටික දවසක් යනවා කොහොමත් අප්ඩේට් වෙලා බැංකුවට වැටෙන්න. ඉතින් අනිවාර්යයෙන් මුදල් බැංකුවට වැටෙනවා. ඉතින් ඔයගලන්ට බැංකුවට වෙන දිනේ පිළිබඳව ගත්තාම මේ මාසේ 18 19 වැනි දිනයන් වල බැංකුවට වැටෙන්න පුළුවන් ඉඩකඩ වැඩි. කොහොමත් ඒ දිනවල තමයි කොහොමත් බැංකුවට වැටෙන්නේ. ඉතින් ඔයගලන්ට කියන්න තියෙන්නේ මේ මාසේ 18 19 තමයි බැංකුවට වෙන දිනයන්. ඉතින් ඔයගලන්ට මම ඒක ගැන වීඩියෝ එකක් ගේන්නම්. ඒ කියන්නේ වැටෙන දිනය පිළිබඳව දැනුවත් වුවාම ඔයගලන්ට වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් ඔයගලන්ට දැනට කියන්න තියෙන්නේ මේ මාසේ 18 19 වගේ දිනයන් වල බැංකුවට අනිවාර්යෙන් මුදල් වැටේ. ඉතින් එච්චරයි ඒක ගැන කියන්න තියෙන්නේ. ඉතින් රජෙන් ඉදිරියේදී දීමන රසක් ලබා දීමට නියමිතව තිබෙනවා. ඉතින් මම ඔයගලන්ට ඒක ගැනත් වෙනම වීඩියෝ එකකින් අරගෙන එන්න. ඉතින් මම අතර මේ වීඩියෝ එක නවත්තනවා. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න, තව යාළුවෝ දැනගන්න share කරන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් ඉදිරියේදී හම්බෙමු. එහෙනම් හැමෝටම සුබ දවසක්.